අයිෂා අද මම ඔව්. ගෙදරට අඳින ගවුමක් කොහමද කපන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම් එනවද? එන්න. මේකෙන් තමයි අද මේ ගවුම අහන්නේ. හරි. අද මම ඔව්. මේ ගවුම ලේසිම ක්‍රමයකට තමයි කපන්න කියලා දෙන්නේ. මේ අපි අඳින ගවුමක්ම මිම්මට තියාගෙන ඔව්. ලේසිම ක්‍රමයකට කපන්න පුළුවන්. ටේප් එක නැතුව මේ ගවුම මිම්මට තියාගෙන කපන විදිය කොහොමද කියලා බලාගමු. හරි. මේ රෙදි කෑල්ල ඔව්. මේ හතරට නවලා තියෙන්නේ. හරි. හරිද? ඔව්. හතරට නවලා මිම්මට ගන්න ගවුමත් එහෙම තමයි. මේව හතරට නවලා ඔව්. මේ අත් දෙකත් මේව ඇතුළට නවා ගන්න ඕනි. හරි. නවාගෙන දැන් අපි මාක් එක තියාගමු. කොහොමද කපන්නේ කියලා. හරි. මාක් එක තියන්නේ ඔයා මොකෙන්ද? චෝක් වලින් තමයි අඳින්නේ. හරි. අත්කට මාක් කරගත්තා. හරි. ෂෝල්ඩරේ. මෙතනින් පිටපස්ස කර ආහා. ඉදිරිපස්ස කර ඔව්. මේ කරට වඩා චුට්ටක් උඩින් මාක් එකක් දාගන්න ඕනි. හරි. මේ ගානට මාක් එක දාගත්තොත් කරේ ගැඹුර වැඩි වෙනවා. ආහා. ඒ හන්දා පිටපස්සත් එහෙමයි. හරි. තේරෙනවනේ? ඔව්. දැන් ඔව්. සයිඩ් එක මාක් කරගමු. හරි. දැන් කපන්න තමයි තියෙන්නේ. හරි. හරි දැන් ඔව්. අපි මේ මිම්මට තියාගත්ත ගවුම ඔව්. ඉවත් කරගන්නවා. හරි. ඉවත් කරගෙන දැන් කපා ගමු. දැන් ඔව්. ගවුමේ සයිඩ් එක කපා ගන්නවා. හරි. ෂෝල්ඩර් එක කපමු. හරි. කර හරි. පිටිපස කරනේ. පිටිපසයි ඉදිරිපසයි එකම ගානටයි කැපෙන්නේ. හරි. ඊන් පස්සේ මේ කොටස් දෙකම වෙන් කර ගන්න ඕනි අපි. හරි. දැන් මේ ඔව්. කොටස් දෙකම වෙන් කර ගන්නවා. ඉදිරිපසයි පිටිපසයි දෙකම වෙන් කර ගන්නවා මම. හරි. ඉදිරිපස ආය දෙකට නවලා ඔව්. ඉදිරිපසට ඔව්. අපි පොඩි මාක් එකක් තියාගත්තනේ. ඔව්නේ. මේ මාක් එක අරගෙන දැන් අපි කර ලස්සන්ට පිළිවෙලට ඔව්. අපිට ඕන මොස්තරයක් දාලා කපා ගන්න තමයි තියෙන්නේ කර. හරි. මේ මාක් එක ගානටම මම අද මේ කර තමයි කපන්නේ. දැන් කපා ගන්නවා. හරි. කර කපා ගත්තා. දැන් මේ අතාලන කොටස තියෙනවානේ. ඔව්. මේක ටිකක් ගැඹුරට කපා ගන්න ඕනි. එතකොට තමයි අත ලස්සනට අල්ල ගන්න පුළුවන් අපිට. හෙඩේට එන්නේ නේ. ඔව් හැඩයට. දැන් කපලා ඉවරයි. හරි. එච්චරද එතකොට මේ? නෑ තව වැඩ තියෙනවා. මේ ගවුමේ වාටිය. හරිද? ඔව් මේ. දැන් මේක ඔව්. චූටක් මෙහෙම රවුම් හැඩයට කපා ගන්න ඕනි. කැපුවේ නැත්තම් ඔව්. මේ හොදනකොට මෙහෙම එල්ලෙනවා දෙපැත්තෙන් ගවුම. ආහා. මේ ගවුම කාටත් කපා ගන්න ලේසි. ඔව්නේ. ඒ කිව්වොත් අපි අඳින ගවුමනේ කියලා කපන්නේ. ඔව්. අපි වගේ කවුරුත් මහන්න ඕනි කියලා ආසාව තමයි මට තියෙන්නේ. ඔයාලත් පුරුදු වෙන්න ඕනි. දැන් අපි ඔව්. මේ අත කොහොමද කපන්නේ කියලා බලාගමු. හරි. දැන් ගවුම කපනකොට සයිඩ් එකකින් ඉතුරු වුණානේ කොටසක්. ඔව්නේ. ඒකෙන් තමයි මේ අත කපන්නේ. හරි. ඉම්මට ඔව්. තියාගත්ත ගවුමේ මේ අත මෙහෙම අරන් ඔව්. තියාගන්නවා. මේ ගානටම ඔව්. තියලා මෙහෙම මේ අතේ ගානටම මාක් එකක් දා ගන්නවා. හරි. දාලා අත කපා ගන්නවා. හරි.
හරි. අතත් කපා ගත්තා. හරි. අත කපලා ඉවරයි. මෙහෙම තමයි අත එන්නේ. කරපටිය ඔව්. කොහොමද කපන්නේ කියලා බලාගමු. හරි. මෙහෙම ඔව්. අපි කපා ගත්ත ගහම තියෙනවනේ. ඔව්. ඒක මේ පටියට උඩින් තියලා මම මේ කරපටිය කපන්න මේ සයිඩ් එකෙන් ඉතුරුණු කැලේ තමයි ගත්තේ. හරි. මෙහෙම තියලා ඔව්. අපි මෙහෙම මාක් කරගන්න කර. හරි. මාක් කරගෙන කරපටිය කපා ගන්නවා. ඒක නම් ලේසිනේ. ඔව් ඒක ලේසියි. දැන් ඉදිරිපස කර පටිය කපාගෙන ඉවරයි අපි. පිටුපස කරට ඔව්. පටියක් කපා ගමු. හරි. මේක කපලා ඉවරයි පිටුපසට පටිය. හරි. දැන් මම මොනවද කරන්න යන්නේ? මට තව ගවුමක් කපා ගන්න තියෙනවා. ඔව්. දැන් මේ ගවුම කපපු ගවුම තියලා තවත් එකක් කපන්න මම කියලා දෙන්නම්. හරි. එහෙමත් කරන්න පුළුවන් දැන් මේ. ඔව් දැන් අර අපි මිම්මට ගත්ත ගවුම තියෙනවානේ. ඔව්. ඒක ආයනාවගෙන මේවා කරගෙන ඉන්න ඕනේ. මේකම තියලා ලේසියෙන් කපන්න මම කියලා දෙන්නම්. හරි. මේක ලේසියෙන් ක්‍රමයේ කාටවත් මහ ගන්න පුළුවන්. ඔව්නේ. මේ කරපටිය කපලා ඉවත් කරගමු. හරි. හරි දැන් ඔව්. මම අනිත් ගවුම මේකෙන් තමයි කපා ගන්නෙ. හරි. මේකත් ඔව්. හතරට නවා ගන්න ඕනේ මේ රෙදි කොටස. හරි. දැන් අපි කපපු ඔව්. මේ ගවුමේ පිටුපස කොටස තියෙනවානේ. ඔව්. ඒක තමයි මම ඉන්නට ගන්නෙ. හරි. ඇයි මේ පිටිපස කොටසම ගන්නෙ? ඇයි කිව්වොත් පුතේ මේකේ කර ඔව්. කොටස් දෙකේම එකම ගන්නට කර අරන් ඉන් පස්සේ අපි කොටස් දෙක වෙන් කරගෙන ඉදිරිපස කර කපන්නේ. ඔව්නේ නැත්තම් අපිට ඔව්. ඒකේ ප්‍රශ්නයක් එයිනේ. ඔව්. චොක් කැලේ එපා පුතේ. මට කතර දෙන්න. හා. දැන් ඔව්. මං චොක් කැලෙන් අඳින්නෙත් නෑ. මේ කොටස තියලා එහෙම කපාගෙන යනවා. හරි. හරි. මේ ගානටම ඔව්. දැන් අපි ගාන හැඩේ කපා ගමු. හරි. මේ ගානටම කපා ගත්තා නම් හරි. ඔව්නේ. ඔව්. අලුතින් පුරුදු වෙන කට්ටියට ඔව්. මේක හරිම ලේසියි මේක කපන එක. ඔව්නේ. මටත් තේරෙනවා. මාත් මහනවා මේ. ඔව් යවන්න. ඔව් මටත් ආස හිතෙනවා. ඔයා කියලා දෙන විදිහටම මට ආස හිතෙනවා. ඒකනේ. දැන් කර හරි. දැන් කොටස් දෙකම වෙන් කරගත්තා. දැන් මම මේක පිම්මඩි දීපු මේ කොටස ඉවත් කරගෙන ඔව්. මේ ගම්ම කොටස් දෙකකට වෙන් කරගන්නවා. දැන් ආයෙ පාරක් ඔව්. මේක දෙකට නවලා දැන් අපි ඔව්. කපාගත්ත කලින් කපාගත්ත අර ඉදිරිපස කොටස තියෙනවානේ. ඔව්. ඒක මෙහෙම මේ ගවුමේ උඩින් තියලා ඔව්. මම මාක් එකක් දා ගන්නවා මේකට. හරි. හරිද? ඔව්. දැන් මේක ඉවත් කර ගන්නවා. හරි. දැන් මේක අර වෙන මොස්තරයකට තමයි කපන්න යන්නේ මම. හරි. ලේසිම මොස්තරයකට තමයි කියලා දෙන්නේ. ඕනේ. කර කපා ගමු. හරි. මේකේ කරත් අර ඉස්සලා කලින් කපුවනේ කරපටිය ඒ වගේම තියලා කපා ගන්න තමයි තියෙන්නේ. හරි. මේ අත් කටත් කපා ගන්න ඕනි. ෂෝල්ඩර් දෙකම අල්ලන්න කලින් ඔව්. කරපටිය මේ වටේට අල්ල ගන්න ඕනි. හරි. හරිද? දැන් කර මෙහෙම තියෙන්නේ. ඔව්. කරපටිය කපාගෙන කරපටිය කන පිටට තියලා පටි දෙකම පිටපස්ස ඉදිරිපස්ස දෙකම මහ ගන්න ඕනි. කරපටි හරි. මහලා ෂෝල්ඩරේ මහ ගන්න ඕනි. හරි. මහලා ඔක්කොම ඉවර වුණාන් පස්සේ තමයි අත අල්ලගන්නේ. හරි. ඉල්ලපල්ලේ. දැන් අපි ඔව්. මේ අත කොහමද කපන්නේ කියලා බලමු. හරි. මේ අතම මේ අත උඩින් තියලා ඔව්.
ඔන්න මාක් කරන්න මෙහෙම මේ ගානට කපාගෙන යන්න තමයි තියෙන්නේ. හරි. ඒකත් කපලා ඉවරයි. මේ ගාමත් මහගත්තා. හරි. මේ තමයි තියෙන්නේ කර. අතත් අල්ලලා මහගත්තා. හරි. සම්පූර්ණයෙන්ම මහලා ඉවරයි. ඔව්ද? ඔව්. දැන් මේකේ ඔව්. අපිට ගාමු මේ පළල අපේ මේ මිම්මටම ගන්න ඕනි නම් ඔව්. මේ මිම්මට ගත්ත ගාම තියෙනවනේ. ඔව්. ඒකේ මේව නවලා ඔව්. මේ ගාන බලා ගන්න ඕනි. අපි මාක් එකක් දා ගන්න ඕනි. මේ ගානටම තියෙනවද කියලා බලලා. ඊට පස්සේ මේ මාක් එකේ තමයි මහගෙන යන්න ඕනි. ඔයා මේ චෝක් එකකින් කොහොමද මෙතන මාක් කරගෙන තියෙන්නේ නේ? දෙපැත්තෙන්ම මාක් එකක් දා ගන්න ඕනි. ඊට පස්සේ ඒක තමයි කෙලින්ම වහගෙන ඉන්න ඕනි. දැන් මේක මම මෙහෙම කියලා දෙන්නේ. කාටත් ලේසි. දන්නේ නැති කෙනෙක් උනත් මහන්න පුළුවන්. ලේසිම ක්‍රමයක්. ඔව්නේ. මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට බයි.